සල්ලි දීලා හාමුදුරු කෙනෙක් අරගෙන බණ කිව්වට පස්සේ ඒකේ කිසි දෙයක් මිනිස්සු ගන්නෙ නැහැ. ඒක මිනිස්සු තේරුම් ගන්නෙ නැහැ. මම මගේ පුද්ගලික ජීවිතේ මේ වෙනකල් බණකට මෙච්චරයි කියලා නැහැ. එතකොට දැන් ওই පහුගිය දවස්වල බෙලියත්තට අම්මා කෙනෙක් කතා කරලා කියනවා හරි සංවේදී සිද්ධියක් මේක. හයර් එක ඇව්වා වාහනේ. මං හිතන්නේ කිලෝමීටර ගානට අපේ රියදුරු මහත්තයා බල්ලා කියනකොට 60ක් හරි 70ක් හරි වෙනවා. මේ අම්මා කියනවා මාස දෙකකට කලින් කියන්න හයර් එක හොයාගත්තාම මං කිව්වා ගන්න ආපහු කෝල් එක බණ ලෑස්ති කරගන්න. මං ගිහිල්ලා ඒ මිනිස්සයාට මං කියන්නේ මගේ අත්දැකීම හොඳේ කියලා එනකොට අම්මා හෙට ඉඳන් කුණු හරපයක් කියන්න එපා. මහ ලොකු දෙයක් නැතුව මේ බොහොම පොඩි දෙයක් ගමු. කුණු හරපයක් කියන්න එපා. ඔය කමෙන්ට් අස්සෙම ඇති හාමුදුරනේ මං දැන් කුණු හරප කියන්නේ නැහැ කියලා. හාමුදුරනේ මං දැන් ගෙදර අඬ දබර කරන්නේ නැහැ කියලා. හාමුදුරනේ මං දැන් මිනිස්සෙකුට තෝ කියලාවත් කියන්නේ නැහැ කියලා. හාමුදුරනේ මට කවුරු හරි බැනගෙන ආපුවාම මම දැන් ඔළුව පාත් කරලා යනවා කියලා. එහෙම කමෙන්ට් ඕන තරම් තියෙනවා. කතෝලික තරුණයෝ බණහනවා. මුස්ලිම් උදවිය බණහනවා. ඇයි මේක ඒ කට්ටිය අල්ලගන්නේ? ඒ කට්ටිය මේක අල්ලගන්නේ මේකේ මිනිස්සුන්ට දැනෙනවා, මිනිස්සුන්ට තේරෙනවා. අපි අපේ අවංකකම තියාගෙන ගිහිල්ලා මේකේ තියෙන ගුණේ තියෙන වටිනාකම රැකගෙන ගිහිල්ලා මිනිස්සුන්ට යමක් කියපුවාම මොකක් හරි මේ විශ්වයේ තියෙන ආකර්ෂණයකින් හෝ වේවා බලපෑමකින් හෝ වේවා අර ඒවා මිනිස්සුන්ට දැනෙනවා. ඒක මිනිස්සු අල්ලගන්න. එතකොට අර මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ සල්ලි දීලා ලෝය කෙනෙක් ගැන නඩුව කතා කරලා ආපවරියා වගේ එකක්. මිනිස්සුන්ට අර බැඳීම කියන එක ඇති වෙන්න ඕන. මොකක් එක්කද? ධර්මයත් එක්ක. ඒ කියන කෙනා ගැන මිනිස්සුන්ට හැඟීමක් ඇති වෙන්න ඕන. ඔය කියන විදිහට කොහෙ නිවනක්ද?